මේක හරියට බැරිනම් ඕගොල්ලෝ මොන විදිහට ශීර්ෂාසනය කරත් ශීර්ෂාසනේ හරියට වෙන්නේ නැහැ. ඇනටොමිකලි වැරදි. මේ ආසනයට අපි කියනවා ශීර්ෂාසනය කියලා. ගොඩක් අය මේ ආසනයට එන්න උත්සාහ කරද්දී මේක ටිකක් අමාරු ආසනයක්. හරි? ඇයි මේකට එන්න බැරි කියලා අද අපි වීඩියෝ එකෙන් කතා කරමු. ආසනෙන් මිදෙන්න. හරි. දැන් තියෙන ප්‍රශ්නේ. මේ ආසනයට එන්න බැරි මොකද? හරි. ප්‍රධානම ප්‍රශ්නේ තමයි ඕගොල්ලෝ ඔළුවෙන් හිට ගන්න කලින් හරියට කකුල් දෙකෙන් හිට ගන්න පුරුදු වෙන්න ඕනේ. කොහොමද කකුල් දෙකෙන් හරියට හිටගන්නේ කියන එක අපි ගැන පොඩ්ඩක් කතා කරලා බලමු. හරි. කකුල් දෙකෙන් හිටගන්න ආසනයක් තියෙනවා. ඒකට අපි කියනවා තාඩාසන කියලා. තාඩ කියන්නේ තල් ගස. එහෙම නැත්නම් පාම් ට්‍රී කියන එක. පාම් ට්‍රී කියන එකෙන් අපිට උගන්වන්නේ තල් ගසක් දිහා බලලා හරියට කෙලින් ඒ ගහ ඉන්නේ කොහොමද කියලා තේරුම් ගන්න එක තමයි තාඩාසනෙන් අපිට උගන්වන්නේ. එතකොට තල් ගහක් කෙලින් තියෙන්න ඒකට එකම තැනකින් විතරයි උපකාරයක් හම්බ වෙන්නේ, සපෝට් එකක් හම්බ වෙන්නේ ඒ ගසේ මුල. එතකොට ඒකෙදි අපි ඉගෙන ගන්න ඕනේ කොහොමද ගසේ මුල හරියට තියාගෙන, ගසේ මුල හරියට තියාගෙන මේ කොටස කෙලින් කරගන්නේ කියලා. එතකොට ශීර්ෂාසනයේ බැරි කෙනෙක් මුලින්ම ඉගෙන ගන්න ඕනේ තාඩාසනය. අපි බලමු තාඩාසනය කොහොමද පුරුදු වෙන්නේ කියලා. හරි. අපේ ප්‍රධාන ප්‍රශ්නයක් තියෙනවා. අපි මෙහෙම කෙලින් හිටගත්තම, හිටගෙන කකුල් දෙක ගන්නවා ළඟට. කකුල් දෙක ළඟට ගත්තම අපේ ඇඟ මෙහෙම පොඩ්ඩක් ඉස්සරහට නැඹුරු වන, ඉස්සරහට තල්ලු වන ස්වභාවයක් තියෙනවා. එතකොට ඔයාගේ මේ හීල් එක, එහෙම නැත්නම් විලුඹ සහ මේ තයි එක ඇතුලේ තියෙන අස්තියට කියනවා ෆීමර් බෝන් එක කියලා. ඒ හීල් එකට වඩා මේ තයි බෝන් එක තියෙන්නේ ඉස්සරහින්. ෆීමර් බෝන් එක තියෙන්නේ ඉස්සරහින්. ඒ දෙක අතර තමයි මේ උරහිස තියෙන්නේ. දැන් ඕගොල්ලෝ බැලුවම ඕගොල්ලෝ තාඩාසනේ ආවට පස්සේ මෙන්න මෙහෙම ස්වභාවයක් තමයි දකින්නට ලැබෙන්නේ. මේ ස්වභාවයට ප්‍රැක්ටිස් කරනකොට ඕගොල්ලන්ගේ මේ බටොක්ස් උඩට ඇවිල්ලා එහෙම ගතියකුත් තියෙනවා. එතකොට කොන්දේ මේ පහළ කෙළවරට බර එන ගතියකුත් තියෙනවා. මේ හැම එකක්ම ආසනය ඇතුළේදී වළක්වා ගන්න ඕනේ. ඒ හැමදේම අපි කරන්නේ අපේ මූලය. අපි තාල වෘක්ෂයෙන් ඉගෙන ගත්තු දේ තමයි අපි මේකේ බේසික් එකට ගන්නෙ. දැන් බලමු අපි හරියට තාඩාසනයට එන්නේ කොහොමද කියලා. මේක හරියට බැරිනම් ඕගොල්ලෝ මොන විදිහට ශීර්ෂාසනය කරත් ශීර්ෂාසනේ හරියට වෙන්නේ නැහැ. ඇනටොමිකලි වැරදි. හරි. දැන් ඔන්න බලන්න මම මුලින්ම කියපු වැරද්ද තමයි ඕගොල්ලෝ මේ කකුල් දෙක ඉදිරියට කකුල් දෙක එක ළඟට ගත්තම ඕගොල්ලන්ගේ බොඩි එක ඉස්සරහට වැටෙන ස්වභාවයකට ලක් වෙනවා. එතකොට මේ වැටෙන ස්වභාවයකට ලක් වෙනවා කියන්නේ ඕගොල්ලන්ගේ මේක අලයින් නැහැ. එතකොට අපි මුලින්ම කරන්නේ කකුල් දෙක එක ළඟ තියාගෙන අපේ මේ ෆීමර් බෝන් එක විතරක් හිමින් පස්සට ගේනවා. ෆීමර් බෝන් එක පස්සට ගේනකොට ඕගොල්ලන්ගේ ටෝස් එනවා පොළවෙන් ඈතට. එතකොට අපි මොකද්ද කරන්න ඕනේ? මේ ඇඟිලි තුඩු හොඳට දිගෑරලා හොඳට විහිදවලා අපි ඒකෙන් පොළව අල්ල ගන්නවා. දැන් මේ ඇඟිලි තුඩු වලින් පොළව අල්ල ගත්තට පස්සේ පොළවට තද කරලම තමයි ඇඟිලි තුඩු තියාගන්නේ. මේක ආයි රිලීස් වෙන්නේ නැහැ. මේ ආසනයට එද්දී අපි කරන කිසිම ඉරියව්වක් ආපහු රිවර්ස් වෙන්නේ නැහැ. හරිද? දැන් මේ ඇඟිලි තුඩු පොළවට තද කරා. දෙවනියට කරන්න ඕනේ මේ ටික මේ මෙහෙම්මම තියෙද්දි හිමින් ඔබගේ දන හිස් ඉස්සරහට තල්ලු කරන්න. දැන් දන හිස් ඉස්සරහා තියෙන්නේ ඇඟිලි තුඩු පොළවට තද වෙලා තියෙන්නේ. ඊට පස්සේ එක අතක් මෙතනින් තියාගන්නත් පුළුවන්, තියාගන්න නැතුවත් පුළුවන්. මෙන්න මේ බටොක් මසල් එක, එහෙම නැත්නම් ග්ලූට්ස් මසල් එක හිමින් තල්ලු කරනවා පල්ලෙහාට. මේ හිමින් ග්ලූට්ස් මසල් එක පල්ලෙහාට තල්ලු කරනවා. මේ ග්ලූට්ස් මසල් එක තල්ලු කරද්දි පල්ලෙහාට ඔබගේ උදරය එනවා ඇතුළට. හරි. ඊළඟට මේ උදරය ඇතුලේ තියාගෙන ග්ලූට්ස් මසල් එක පල්ලෙහාට තල්ලු කරගෙන හිමින් මේ පේශිය උඩට එන්න නොදී දන හිස් හිමින් තල්ලු කරන්න පිටිපස්සට. මේක මූලිකව පුහුණු වෙද්දි පොඩි කාලයක් යනවා ආධුනිකයන්ට. ඒත් try කරන්න. මේකට preparatory postures තියෙනවා. මේවා අපේ පන්තිවලදී නම් උගන්වනවා. හරිද? හැබැයි ඔබ තදාසනය කරන විදිය හරිද කියලා බලා ගන්න තමයි විශේෂයෙන්ම මේ වීඩියෝ එක තියෙන්නේ.
එතකොට දැන් මේ ග්ලූට්ස් මසල් හිමින් හිමින් පල්ලෙහාට තල්ලු කරා. මේක පල්ලෙහාට තල්ලු වෙලා තියෙද්දි හිමින් දන හිස තල්ලු කරනවා පිටිපස්සට. දැන් ඔබගේ යට කොටස හරි. දැන් මේ හීල් එකයි ෆීම බෝන් එකයි එක ලයින් එකක තියෙන්නේ. ඊට පස්සේ අපි මොකද කරන්නේ? ඇඟේ උඩ කොටස හිමින් හිමින් උරහිස් උඩට උස්සනවා. පුළුවන් තරම් උඩට උස්සලා උරහිස් පහත් නොකර උරපත් එහෙම නැත්නම් ෂෝල්ඩර් බ්ලේඩ්ස් එකට එක්කහු කරනවා. ෂෝල්ඩර් බ්ලේඩ්ස් එකට තියාගෙන මේ උරහිස් දෙක හිමින් හිමින් කන් වලින් ඈතට ගෙනියනවා. ඒ කියන්නේ එල්බෝස් එක මේ අත පහළට අදිනවා, ඇඟිලි තුඩු පහළට අදිනවා. මේක පහළට අදිද්දී මොකද වෙන්නේ? මේ ෂෝල්ඩර් බ්ලේඩ් එකේ පහළ කෙළවරෙන් මේ බැක් රිබ්ස් තල්ලු වෙනවා ඉස්සරහට මේ. එතකොට පපුව හිමින් හිමින් උඩට හැරෙනවා. පපුව උඩට හැරෙද්දී ඕගොල්ලෝ කරන්න ඕනේ මේ බටොක්ස් මසල් පල්ලෙහා තියාගෙන උදරය ඇතුලේ තියාගෙන පපුව උඩට හැරෙන්න උදරය තල්ලු කරනවා ඇතුළට. ඊට පස්සේ ඇඟිලි පහළට තල්ලු කරනවා. දැන් කන් වලින් උරහිස් ඈත් වෙලා නිකට ගේනවා පොළවට සමාන්තරව. මේ මොහොතේදී මේ ඉරියව්වේදී අපි තව දෙයක් ගැන සිහිය තියාගන්න ඕනේ. එකක් තමයි ප්‍රාණ. ප්‍රාණවල තියෙනවා කොටස් කීපයක්. ඒ කොටස් කීපය තමයි ප්‍රාණ, අපාන, සමාන, උදාන, ව්‍යාන. එතකොට මේකෙදී අපි ප්‍රධාන ප්‍රාණ කොටස් තුනක් පාවිච්චි කරනවා. අපාන කියන්නේ අපේ සිරුරේ පහළ පැත්තට තියෙන ශක්තිය. එතකොට අපි මේක ප්‍රැක්ටිස් කරද්දී අපි මේ බටොක්ස් පහළට රෝල් කරා, කකුලේ පතුල පොළොවට තල්ලු කරා, උරහිස් කන් වලින් ඈත් කරා, ඇඟිලි පහළට තල්ලු කරා. මේක තමයි මේකේ අපාන ඇක්ටිවේෂන් එක. ඊට පස්සේ ප්‍රාණ කියන්නේ එක්ස්පෑන්ෂන් වෙද්දී තියෙන එනර්ජි එක. එතකොට අපේ මේ උරහිස් එක්ක අහුවෙද්දී අපේ චෙස්ට් එක එක්ස්පෑන්ඩ් වෙනවා. එතකොට ඒ ශක්තියත් ඒ විදිහට අවධානය යොමු කරලා ඇක්ටිවේට් කරලා තියාගන්න ඕනේ. ක්‍රියාත්මක මට්ටමේ තියෙන්න ඕනේ. ඊට පස්සේ මේ අත් පහළට තියෙන්නේ. ඊට පස්සේ උදාන. ඒ කියන්නේ මේ ඉහළට තියෙන එනර්ජි එක. ඒ කියන්නේ ග්‍රැවිටියට විරුද්ධව තියෙන, ගුරුත්වයට විරුද්ධව තියෙන අපි හිටගෙන ඉන්න පාවිච්චි කරන එනර්ජිය. එතකොට මේ ඔළුව ඉහළට තල්ලු වෙලා තියෙන්න ඕනේ. දැන් බලන්න කකුල් පහළට තල්ලු වෙලා, බටොක්ස් පහළට තල්ලු වෙලා, ඇඟිලි තුඩු පහළට තල්ලු වෙලා, උරහිස් පහළට තල්ලු වෙලා, පපුව ප්‍රසාරණය වෙලා, උරපත් ෂෝල්ඩර් බ්ලේඩ්ස් එක්ක අහු වෙලා, හිස් මුදුන ඉහළට තල්ලු වෙලා තියෙන්න ඕනේ. ඊට පස්සේ අත් දෙක පුළුවන් තරම් පහළට ඇදිලා තියෙන්න ඕනේ. මේකෙදී අපි අවධානය දෙන්න ඕන විශේෂම කොටසක් තියෙනවා. ඒක තමයි අපේ පතුල. අපි මේකෙදි කතා කරේ මොකක් ගැනද? තාඩාසනය. තාල වර්ගයේ ගස. මෙන්න මේ කකුලේ තියෙනවා තුන් පැත්තක්. මෙතන, මෙතන, මෙතන. මේ තුන් පැත්ත ට්‍රයිපොඩ් එකක් වගේ පොළවට තද වෙලා තියෙන්න ඕනේ. ඒකයි අපි මේක පටන් ගනිද්දී මේ ඇඟිලි දිග ඇරලා ඈත් කරලා පොළව අල්ලගත්තේ. එතකොට මේ කකුලේ මෙතන මේ තියෙනවනේ ආච් එකක්. මේ ආච් එකේ කෙළවරවල් දෙකක් තියෙනවා. මේ කෙළවරවල් දෙක සමානව පොළවට වැදිලා තියෙන්න ඕනේ. මේක සමාන නොවුනොත් ඕගොල්ලොන්ට වෙන වෙන ප්‍රශ්න එනවා. මේ හීල් එක හරියට පොළවට තද වෙලා තියෙනවා නම් ඕගොල්ලන්ගේ බටොක්ස් පහළට යනවා. එතකොට මේ මෙතන ගැප් එකක් හැදෙනවා. ඒ ගැප් එක අනිවාර්යෙන් ආසන කරද්දි මේන්ටේන් වෙන්න ඕන. ඊට පස්සේ මේ ටෝස් පොළවට තද වෙනකොට මේ උරහිස් උඩට එනවා. මේවා ටික ටික අපි ඇනටොමිකල් එක්ස්ප්ලනේෂන් කරද්දි කියලා දෙනවා. මූලිකවම මේ විදිහට තඩාසනය ප්‍රැක්ටිස් කරන්න මම තව එක පාරක් කරලා පෙන්නන්නම්. කකුල් දෙක ගන්නවා ළඟට. මුලින්ම අපේ ප්‍රශ්නය ටෝස් මේ ෆීම බෝන් එක හිමින් පස්සට ගන්නවා. එතකොට ටෝස් එනවා උඩට. ටෝස් ස්ප්‍රෙඩ් කරනවා, පොළව අල්ල ගන්නවා, දනිස් දෙක නවනවා, බටොක්ස් රෝල් කරනවා ඇබ්ඩොමන් ඇතුලේ. ඊට පස්සේ මේ බටොක්ස් උඩට එන්න නොදී ටික ටික try කරන්න. දනිස් දෙක පස්සට ගන්න. මේකට මුලදී අමාරුයි. ප්‍රැක්ටිස් කරන්න. මේක පහළට දාලා මේක පහළට රෝල් වෙලා තියෙද්දි ටික ටික මේ දනිස් ගේන්න පස්සට. එතකොට ඒකට ඕගොල්ලන්ගේ ඈත් කරලා තියාගන්න. මේක උපකාර වෙනවා බටොක්ස් පහළට තියාගෙන දනිස් පිටිපස්සට කරන එකේ. ඊට පස්සේ උරහිස් දෙක ඉස්සුවා shoulder blades together and මේ උරහිස් කන් වලින් ඈත් කරන ගමන් පපුව හැරෙන උඩට උදරය යනවා ඇතුළට නිකට පොළවට සමාන්තරව. මේ තුලින් සමාධිය දක්වා අධ්‍යයනයක් කරන්න පුළුවන්. ඒවා අපි ටික ටික ඉගෙන ගමු. මේකෙදි අපි කතා කරේ ශීර්ෂාසනයට එන්න බැරි මොකද කියලා. මුලින් මේක ප්‍රැක්ටිස් කරන්න.
මේකෙම අනිත් පැත්ත තමයි ශීර්ෂාසනය. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් ඕගොල්ලෝ අත් දෙක ගන්නවා මෙතෙන්ට. එතකොට අර කියපු ටික කම්ප්ලීට් කරලා අත් දෙක මෙතන තියෙනවා නම් මෙන්න මේක තමයි ශීර්ෂාසනය. දැන් මෙතනදි වෙන්න ඕනේ මොකක්ද? මේ උරහිස් කන් වලින් ඈත් වෙන්න ඕනේ අපේ පාදය. ඒ කියන්නේ අපි පොළොවට තද කරපු මූලය වෙනස් වෙනවා. ඔළුවේ යටට ගිහින් අත් දෙක උඩට එනවා. ඒක අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු.